දැන් මේ මොනවද කැරම් බෝඩ් වල. හැබැයි උන් කැරම් බෝඩ් බෙදුවා. හැබැයි මේ රිලා ඇමති ලක්ෂ 100කට වැඩිය රිලා උඩ වියදම් කරලා අද රිලවෙකුට අඹ ගෙඩියක් දෙන්න බැරි වුණා. රජයේ සල්ලි එයාට දාන්න ඕන අවුරුදු 40ක් රිලා ඇමතියා. මොකද රිලා වෙනුවෙන් වියදම් අරුන් කැරම් බෝඩ් බෙදුවා. බෙදුවට උන්ට 20යි 25යි දුන්නා නම් මේ රිලා ඇමතිට දාන්න ඕන මේ සල්ලි වලින් කිසිම තාම ගාණක් පෙන්නුවෙත් නැහැ. රිලවෙකුට ආප්පයක් අරන් දුන්නෙත් නැහැ. රිලවෙකුට අඹ ගෙඩියක් අරන් දුන්නෙත් නැහැ. තාම මේකේ ප්‍රතිඵලයකුත් නැහැ. ඒ සල්ලි රජයේ සල්ලි ඒ වෙනුවෙන් අධිකරණයකට ගිහිල්ලා නඩුවක් දැම්මොත් ඔය රිලා ඇමති අවුරුදු 40ක දඬුවමක් දෙන්න ඕන ඔය රිලා ඇමතිට. අහගන්නකො මේක. ජනාධිපතිතුමත් එක්ක කාටවත් ඇවිදින්න බෑ. සිකියුරිටි කාරණාවත් ඉස්සරහා යා යනවා. හරිද? නමුත් එහෙම ජනාධිපති කෙනෙක්ගේ ගෝලෙක් මේ ඊයේ පෙරේදා නගර සභාවේ කෙහෙල් කඳක් වගේ කඩා වැටුණා. කෙහෙල් ගහක් කපපු ගහක් වගේ නගරාධිපති පුදපු ගමන් කාපි යකා කියලා. කඩුවෙල දිවුරුම් දීපු දවසේ කඩා වැටුණා. අධිකරණ ඇමති වුණාට අනුන්ගේ පුටු වලට ගිහිල්ලා කතා කරන්න බෑ. ඉගෙන ගන්න පාර්ලිමේන්තුව ගැන ඉගෙන ගන්න අධිකරණ ඇමතිකමට වැඩිය. ඒ නඩුකාර මහතුරු තුන් දෙනාගේ ත්‍රෙඩි ඔබතුමා ගැලෙව්වා. මොකද මේක ආණ්ඩුවේ අධිකරණ ඇමති වෙන මිනිහෙක් කිව්වනම් කමන්නේ නැහැ. වෙන කවුරු හරි කිව්වනම් කමන්නේ නැහැ. අලිනුත් මේ අධිකරණ ඇමතුමා මේ කූට ලේඛනයක් හදලා මහාචාර්ය පට්ටමක් මේ අර්ජුන නවත්තන්න කතා පොඩ්ඩක්. මේ කතානායකතුමා මේ අධිකරණ ඇමතුමා කූට ලේඛනයක් හදලා කූට ලේඛනයක මහාචාර්ය පට්ටමක් මුලින් දාලා දෙවෙනි පාරේ ඒක නෑ කිව්වා. ඒක එක වැරද්දක්. ඊළඟට මේ උසාවියේ නඩුකාර තුමාලා දීපු තීන්දුව ඒ උසාවිය හැල්ලුවට ලක් කළා. මෙයාට ජම්පර් වන්දනවමයි. එස්.පී. දිසානායක ජම්පර් ගැව්වා. රංජන් රාමනායක ජම්පර් ගැව්වා උසාවියට විරුද්ධව කතා කළා. ඔයාට කවදා හරි දවසක ඔය ටීවී එකේ තියෙන රෙකෝඩ් අරන් ඔයාට ජම්පර් වන්දනයක අන්දනවමයි. අන්න ඒක තියාගන්න ඔයා තමයි පළවෙනියට ජම්පර් ගහන්නේ.